එහෙමද රජතුමනි? කිසියම් ප්‍රශ්නයක් වේද? නෑ සුප් එක නම් ඉතාලකනේ. එසේනම් කෝබල්ල මේකේ කුකුල් මස් මොන ලබ්බක්වත් නෑ මේකේ. මොනවා? වහාම මේ සංගීතය නවත්තනු. අප මහරජතුමාගේ රාජභෝජනය විනාශ කළ පාදට අමනය කවුද? මහරජතුමාගේ විනෝදය පස කළා. අපේ විනෝද වන්නේ කෙසේද? Who has done this bloody thing to our king? මොකෝ සීන් එක? රජතුමනි, රාජෝත්තමයන්න් වහන්සේට අපහාසය සිදු වී ඇත. රාජ භෝජනය කෙලෙසා ඇත. සමාව දිය නොහැකි. ආදල් කඩන්න එපා. ඔහොම කරගෙන යන්. නැත රජතුමනි නැත. මෙය හිතාමතාම කළ දෙයක්. අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයමයි. ඕවද මං අපි බිව්වේ රජ වෙන්න කලින්. අවුලක් නෑ. ඔහොම කරගෙන යන්. රජතුමනි මේ අහන්න. මේ මොහොතේ රටේ ජනතාව රජතුමාගේ ක්‍රියාවන් ගැන දැඩි අවධානයෙන් සිටී. මෙවන් අපහාසයකට සමාවක් දුන්නොත් රටේ මිනිසුන් ඔබට අවලාද ලගාවි. අනිකර මහින්දත් එක කිව්වා කිව්වේ. හරි. එයයි කිව්වේ ඔය උපරේ චිකන් සූප්. මේ ඔය පිස් එක කියලා කිව්වා. මොනවා? ඔබ හරි පුරෝහිත. රාජ සභාව නිශ්ශබ්ද වන්න. වහාම අපි මේ අපරාධය කළ නරයා සොයාගත යුතුයි. රාජපුරුෂයා රජතුමනි. අර මේ භෝජනාගාරින්නේ අරක් කැමියා. ඌව කැඳවාගෙන එනු. එසේ රජතුමනි. රජතුමනි කිමද බිසවනි? අන්දයක් අසන්නද? ඔනසන්න. මං කවදා හරි දවසක අන්දෙක් වුණොත් එහෙම ඒත් ඔයා මට ආදරය කරනවද? වද? ඔය වෙන කෙනෙක්ව කසාද බඳිනවද? අනේ බබා මම මේ දැන් නඩු කඩුවිත්තක් මැදනේ ඉන්නේ. මොනවා අහනවද මන්දා? සමස්තට මොකක් හරි හාපුවම තමයි උත්තර දෙන්න බැරි. නෑ බබා මේ අහන්නකෝ. දැන් මේවයි අපි ආදරය කරේ එක හිතින්නේ. ඉතින් මේ වගේ මේ දේවල් වෙනවා. රජතුමනි! භෝජනාගාරයේ අරක් කැමියා කැඳවාගෙන පැමිණියමි. හරි ඉතින්. අප රාජෝත්තමයන්න් වහන්සේගේ රාජභෝජනයේ චිකන් සූප් එකට ඔබ චිකන් නොදැම්මේ මන්ද? ඔහිට අර යණි කිව්වේ දාන්න එපයි කියලා නේ. මම හැමතිස්සෙම ඔයාලට කිව්වේ නේ. ඔය ඇත්ත කියන්නේ. ඔය බය වෙන්න එපා. ඈ මොකද්ද? මොකද කිව්වේ? නෑ මං කිව්වේ මේ රාජභෝජනයේ චිකන් සූප් එකට චිකන් නොදැම්මේ ඔබ එය කිලසුවා. ඔබ දන්නවා නේද අපේ මහරජතුමාගේ යුක්තිය? මොහුයි වරදකරු. මොහුට වහාම උලදියනු. රජුනි ගැත්තට අනුකම්පා කරලා මෙය අහගන්න. සුප් එකේ චිකන් නැති හේතුව මට පවසන්න. ඈ? සුප් එකේ චිකන් නැති හේතුව මට පවසන්න. රජුනි ගැත්තට අනුකම්පා කරලා මෙය අහගන්න. ඈ? මිනිහා හොඳ බයිලාකාරයා. ඊයේ හදනා විට සුප් එක මම භෝජනගාරේ. රජුනි ලලනාවක් ගියේ නැතයි පෙන්නලා ආලේ. රජුනි ලලනාවක් ගියේ නැතයි පෙන්නලා ආලේ. ඊයේ හදනා විට සුප් එක මම භෝජනගාරේ. හරි ඉතින් මොකද්ද කියන්නේ? කොල්ලෝ තමයි අපි කවුරුත් දන්නවා නේද? කෙල්ලෝ පද්දන කොට චූන් වෙන්නේ නැද්ද ඔහෙලට? කෙල්ලෝ පද්දන කොට චූන් වෙන්නේ නැද්ද ඔහෙලට? කොල්ලෝ තමයි අපි කවුරුත් දන්නවා නේද? හරි. කෙල්ල දැක්ක ගමන් මගේ බොක්ක හොඳට රත් වුණා. අයියෝ අතේ තිබ්බ මස් ටික අනේතනම වැටුණා. අයියෝ අතේ තිබ්බ මස් ටික අනේතනම වැටුණා. කෙල්ල දැක්ක ගමන් මගේ බොක්ක හොඳට රත් වුණා. මොනවා? රජ තේරුම් ගනු මැනවෙයි මගේ වරදක් නම් නැත. දැනි අයියා වාගේ මම වරදට පෙළඹුවේ අරගත. දැනි අයියා වාගේ මම වරදට පෙළඹුවේ අරගත. රජ තේරුම් ගනු මැනවෙයි මගේ වරදක් නම් නැත. අත තමයි මූ කියන්නේ මූ නිදාස් කර. අර නැටිච්චිව මේ ගෙනෙන්න අන කරලමි මම. අර නැටිච්චිව මේ ගෙනෙන්න අන කරලමි මම. ඇත්ත තමයි මූ කියන්නේ මූ නිදාස් කර. රජතුමනි දන්නේ නැති ඉතින් පොඩ්ඩක් මේ ආදලයකට ගියා. රාජපුරුෂයා රජතුමනි. ගිහිල්ලා අර ලලනාව කැඳවාගෙන එනු. එසේ රජතුමනි.